සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SLSMS YouTube නාලිකාව ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද බේබි යලොක් එකේ චේන් නූල හදන විදිහ තමයි මම කියලා දෙන්නේ. මුලින්ම අපි මෙතන ටෙන්ෂන් එක මේ යට ලූපර් එකේ ටෙන්ෂන් එක මේක ටෙක් අප් කරලා දෙන්න මෙතනින්. මේකේ මෙතන නූල දාලා මේ ටෙන්ෂන් එකේ පෙති දෙකට නූල හරියට දාන්න. ඊට පස්සේ මෙතන බටයක් වගේ තියෙන්නේ. ඒ බටෙන් අනිවාර්යයෙන්ම නූල දාන්න ඕනේ. ඒකම මේ ලූපරේ තියෙනවා යටින් පොඩි බටයක් වගේ සිදුරක්. ඒ සිදුරෙන් ලූපරේ එළිය පැත්තෙන් මේ විදිහට දාලා මේ පැත්තෙන් ඒ නූල ගන්න ඕනි. ඒ නූල අරන් ලූපරේ සිදුරු දෙකට දාලා මේ විදිහට නූල ඔයාලා බලන්න මේ කොළ පාට නූල මේ විදිහට නූල දාගන්න මේ ලූපරේ බලලා මේ මෙතන මේ යටින් මේ වලට පේනවා ඇති මම නූල අදිනකොට ඇතුල් පැත්තෙන් දාලා එළිය පැත්තට ඒ සිදුරෙන් ඒ බටෙන් නූල දාලා තමයි යට ලූපර් දෙකට මේ දාලා තියෙන්නේ. මේ යට ලූපරේ මම ඔයාලට අදලා පෙන්නන්නේ යට ලූපරේ එළිය පැත්තෙන් සිදුරෙන් නූල දාලා අනිත් පැත්තට නූල අරන් තමයි මම මේ අදලා පෙන්නන්නේ. මෙන්න මේ විදිහට මේ නූල දාගන්න. ඔයාලා චේන් නූල හරියට හදා ගන්නවා නම් නූල් ටික හරියට දාන්න ඕනේ. ගොඩක් කට්ටිය මේ යට ලූපරේ මේ ලූපර් යටින් අර පොඩි සිදුරක් තියෙන්නේ. එතනින් නූල දාන්න දන්නේ නැහැ. ඒක හොයාගන්න බෑ. ඒක නිසා තමයි මම හොඳට ඒක පෙන්වුවේ මෙතනින්. ඒකේ නූල හරියට දාගන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නේ උඩ ලූපරේ. ඒකේ ටෙන්ෂන් එක තමයි මේ තියෙන්නේ. ඒකේ මෙතන සිදුරු දෙකක් තියෙනවා. ඒ සිදුරු දෙකෙන් දාගන්න. ගොඩක් කට්ටිය ලූපර් වල ඕලොක් එකේ නූල් හරියට දාන්නේ නැහැ. එතකොට චේන් නූල හරියට මැහෙන්නේ නැහැ. ස්ලිප් වෙනවා, නූල් කැඩෙනවා. එතකොට නූල හරියට බැලන්ස් නැහැ. මෙන්න මේ විදිහට මම කියන විදිහට නූල් ටික දාලා ඔයාලා මහලා බලන්න හොඳට මැහෙනවා. මේක එන් හැඩයට තමයි එන්නේ. ඉස්සලාම එහා පැත්තෙන් නූල දාලා මේ ඔයාලා මේක බලලා හරියට නූල දාගන්න. ඒක උඩ ලූපරේ ලෝ ලූපර් එක මේ දෙකෙන් දැන් මේ නූල් දෙක මම මේ වල කරකවල පෙන්නන්නේ දෙක හරියට දැන් එනවා. ඊට පස්සේ ඉදි කටුවේ නූල් ටික හරියට දාගන්න ඕනේ. මේ නූල් එකක් හරි වැරදිලා දැම්මොත් හරියට නූල බැලන්ස් වෙන්නේ නැහැ. එතකොට නූල් නිකන් රැලි ගතියක් වගේ එනවා. කොහේ හරි හිර වෙලානේ මැහෙන්නේ. එතකොට මේ මෙතන මම පෙන්නන නියනෙන් පෙන්නන ටිකෙන් හරිය නූල දාගන්න. මේ නිල් බාර් එකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතන පොඩි ටෙන්ෂන් එකක්. මේ ටෙන්ෂන් එක අනිවාර්යයෙන්ම මේ ඔලොක් වල තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්නම් නූල් කැඩෙනවා. ඒතර හරිය නූල බැලන්ස් වෙන්නේ නැහැ. රැලි ගතියක් වගේ එනවා. ඒක නිසා ඔයාලා මේ පොඩි ටෙන්ෂන් එකකින් අනිවාර්යෙන් නූල හරියට දාගන්න. ඒ කෑල්ල ගොඩක් ඕලොක් වල මම හදන්න ගියාම නැහැ. ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනි. ඒක තමයි හරියට නූල පිළිවෙලට මැහෙන්නේ. චේන් නූල මැහෙන්නේ එතකොට. මෙන්න මේ විදිහට තමයි චේන් නූල ගන්නෙ. නිල් බාර් එක ඉහළ ගිහින් පහළ එනකොට පහළ ගිහලා ඉහළ යනකොට මේ යට ලූපරෙන් නූල අරන් යනවා. ඊට පස්සේ යට ලූපරේ පිටිපස්සට ගමන් කරනකොට උඩ ලූපරෙන් ඉදි කටුව ඉහළ ගිහිල්ලා පහළ එනකොට උඩ ලූපරෙන් මේ විදිහට නූල ගන්නවා. දැන් මේ පහත් වෙනකොට ඔය උඩ ලූපරෙන් තමයි මේ ගන්නෙ. උඩ ලූපරෙන් එළිය පැත්තෙන් තමයි ඉදි කටුවට එළිය පැත්තෙන් තමයි මේ නූල යන්නේ. මේ නූල් තුනම ගැට ගැහිලා මැහෙනකොට ඒ විදිහට ගමන් කරනවා. අන්න දැන් උඩ ලූපරේ පිටිපස්සට ගියා. දැන් යට ලූපරෙන් ඉදි කටුව පහළට යනවා. දැන් ඉදි කටුව පහළට ගියාට පස්සේ මේ යට ලූපරේ පිටිපස්සට යනවා. පිටිපස්සට ගිහිල්ලා ඉදි කටුවට සිදුරට දශමයක් විතර උඩින් නූල අරන් යනවා ඉස්සරහට. ඉස්සරහට ඒ නූල අරන් ගිහිල්ලා උඩ ලූපරේ ඉස්සරහට එනකොට මේ ඉදි කටුව උඩකින් පහළට බහින අතරේ තමයි මේ මෙතනින් මම මේ පෙන්නන තැනින් උඩ ලූපරේ නූල අරන් යන්නේ. ඒ ලූපරේ නිතරම නූල එළියෙන් තමයි අරන් යන්නේ. ඒකම ඉදි කටුවත් එක්කම තමයි මේ චේන් නූල එකින් එකට දන් වලක් වගේ මැහෙන්නේ. මේ විදියට.
දැන් මේ අර පෙන්නන්නේ උඩ ලූපරේ දැන් ඉදි කටුව උඩ ගිහිල්ලා පහළ එනකොට පහළ ගිහිල්ලා ඉදි කටුව උඩට යනකොට මේ ලූපරේ පිටිපස්සේ තියෙන්නේ. දැන් ඔන්න මේ පිටිපස්සේ ඉඳන් දැන් ඉස්සරහට යනවා මේ ඉදි කටුවත් එක්කම නීල් බාර් එක උඩට යනකොට තමයි යට ලූපරේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට ගමන් කරන්නේ. මේ මෙතන මේ ඉදි කටු සිදුර මම ඔයාලට පෙන්වුවේ ඉදි කටු සිදුරට දශමයක් විතර උඩින් තමයි මේ ලූපර් තුඩ මේ මම පෙන්වන්නේ එහාට මෙහාට යන මේ ඉදි කටුවට දශමයක් විතර උඩින් තමයි ලූපර් තුඩ මේ යට ලූපරේ නූල ගන්නෙ. මේ මෙතන මේ මම මේ ඉදි කටු සිදුර තමයි මම මේ නියනෙන් පෙන්වුවේ. ඒ ඉදි කටු සිදුරට දශමයක් විතර උඩින් මෙන්න මේ විදිහට මම මේ කරකවල හිමීට පෙන්වන්නේ මේ ගානින් තමයි නූල යන්න ඕනි. මම මේ ටයිමින් එක ඔයාලට කියලා දෙන්නේ මේ චේන් නූල හදන විදිය, මැහෙන විදිය, නූල අරන් යන විදිය. මම ටයිමින් එක ඔයාලට පස්සේ මම කියලා දෙන්නම්. මෙතනින් තමයි ඊට පස්සේ උඩ ලූපරේ දැන් ඉදිකට උඩට ගිහිල්ලා තින්නේ. දැන් ඔන්න පල්ලහැට එනවා. පල්ලහැට එනකොට අර රෝස පාට නූල එළියෙන් ගන්නවා ලූපර් ඉදිකටුවේ තුඩේ. ඉදිකටුවේ තුඩයි ලූපර් තුඩයි එළියෙන් තමයි අරන් යන්නේ. මෙන්න මේ විදිහට. එතකොට තමයි චේන් නූල එකින් එකට පුරුක් කැවිලා දන් වලක් වගේ නූල හැදෙන්නේ. මේ විදිහට තමයි චේන් නූල හැදෙන්නේ. එන්න දැන් මේ ලූපරේ පිටිපස්සට ගියා. දැන් ඉස්සරහට යනකොට යට නූල අරන් යනවා. ඊට පස්සේ ඉදිකටුව ඉහළට ගිහින් පහළ බහිනකොට අර රෝස පාට නූල ඉදිකටු තුඩෙන් එතනින් අරන් එළිය පැත්තෙන් තමයි ඒක දෙන්නේ. දැන් මේකෙන් දැන් වලක් වගේ මේ නූල ඇවිල්ලා තින්නේ. ඒ වුණාට මේ ප්ලේට් එක දාලා ප්ලේට් එක අර කූරට නූල් ගොතා ගත්තම තමයි හරියට දැන් වලක් වගේ චේන් නූල එකතු වෙන්නේ. දැන් මම තෝත් ප්ලේට් එක දාලා ඔයාලට පෙන්නන්නම්. තෝත් ප්ලේට් එක දාලා දැන් අපි තෝත් ප්ලේට් එක දැම්මම අර නූල් ටික තෝත් ප්ලේට් එකෙන් එළියෙන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේක පුට් එක දාලා රෙදි කෑල්ල දාලා මහන්න ගියට හරියන්නේ නැහැ. අපි හිමීට මේකේ නූල් ටික ගන්න ඕනේ. අපි මහන්සි වෙලා හරියට මේ නූල් ටික දාගත්තට පස්සේ ඊට පස්සේ ඕන තරම් රෙදි මහනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එකක් හරි වැරදියට දාලා මහනකොට ඒක හැමදාම ඔලොක් එකේ ලෙඩ තමයි. ඒ නිසා අපි නූල් ටික හරියට දාන්න ඕනේ. මම මේ වලට එකින් එකට පැහැදිලි කරා නූල් එන විදිය. ඒකම මේ නූල දාන විදිය මම හරියට පැහැදිලි කරා. ඒ විදියට වල දාගන්න ඒතර ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මොකක් හරි මේ ඔලොක්කේ ප්‍රශ්නයක් බීබී ඔලොක්කේ තිබුණොත් මම මේ හැම එකේම කෝල් නම්බරේ දාලා තියෙන්නේ. මම කතා කරනම් මට පුළුවන් වෙලාවට මම කතා කරන්නම්. මේ කියලා මම උදව් කරන්නම් ඔයාලට හදන විදිය. මේ බේබී ඔලොක්කේ එච්චර අමාරුවක් නෑ. හරියට ටයිමින් එක හදා ගන්න පුළුවන්. ලේසි හදා ගන්න. දැන් මේ අර මම පෙන්නපු නූල් ටික දැන් අපි තෝත් ප්ලේට් එක දැම්මට පස්සේ මේ නූල් ටික ඇතුළට තල්ලු වෙනවා. එතකොට මේ නූල් ටික අපි හරියට ගන්න ඕනේ මේ ඉදිකටු සිදුරත් එක්කම බැහිලා මෙතනින් දන් වලක් වගේ නූල එන්න හරියට මේ නූල් ටික අපි ඉස්සලා හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නූල් තුන අපි අරන් මේ විදිහට හදලා එකතු කර ගන්න ඕනේ නූල් තුන. නූල් තුන එකතු කරලා අපි හිමීට මේ කරකවලා දෙපාරක් තුන් පාරක් අර තෝත් ප්ලේට් එක කූරට මේ නූල් ටික දෙන්න ඕනි ගෙතෙන්න වගේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට මහනකොට ඒ චේන් නූල නිකම්ම මැහිලා යනවා. මේ විදිහට තමයි චේන් නූල වල හරියට හදා ගන්න ඕනේ. මේ ගොඩාක් දෙනෙක් මගෙන් කෝල් කරලා අහනවා මේ චේන් නූල කොහමද එන්නේ? නූල සමහර වගේ මැහෙන්නේ නැහැ. නූල ගන්නෙ නැහැ. ඒක වීඩියෝ එකක් දාන්න කියලා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඔයාලට පැහැදිලි ඇති මේක. දැන් මේ ලූපරේ පිටිපස්සට යනකොට දැන් මොන මේ රෝස පාට නූල අරන් ගියා. යට ලූපරෙන් ඒ නූල ගන්නවා. මේ ඉදිකටුව බහිනකොට තමයි උඩ ලූපරේ ගන්නෙ. ඔන්න දැන් බහිනකොට රෝස පාට නූල අරන් ගියා. ඒකම යට ලූපරෙන් අනිත් නූල ගන්නවා. දැන් මේකේ
තර්ඩ් ප්ලේට් එකේ කූරේ නූල ගෙතිලා තියෙන්නේ. එතකොට රෙදි කෑල්ල කිසිම ප්‍රශ්නයක් නැතුව මහන්න පුළුවන් මේකේ පුට් එක දාලා. දැන් මේකේ පේන ඇති වලට නූල දංගලක් වගේ එකතු වෙලා තින්නේ. ඒකම මේකේ හරිය ටෙන්ෂන් බැලන්ස් වෙන්න ඕනේ. හරියට මේ චේන් නූල හොඳ ලස්සනට මැහිලා යනවා. මම ඊළඟ වීඩියෝ එකේ දානවා දැන් මේකේ චේන් නූල මැහිලා මේ නූල හරියට ලස්සනට රෙදි කෑල්ලේ බැලන්ස් කරගන්න විදිය කොහොමද කියලා ටෙන්ෂන් තුනේ ඇඩ්ජස්ට් කරන විදිය මම ඔයාලට කියලා දෙන්න. දැන් මම මේ කියලා දුන්නේ චේන් නූල ගන්න විදිය. දැන් මේ ඉටි කටුව ඉහළකින් පහළ එනකොට උඩ ලූපරින් ගන්නවා මේ මෙතනින්. ඔයාලා මේ වීඩියෝ එක හිමීට බලන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා. මම මේ වීඩියෝ එක දාන නිසා තමයි මම ඉක්මනට මේ කතා කරලා මේක මේ ඔයාලට පැහැදිලි කරන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට ඔයාලට හිමීට පැහැදිලි වෙනවා. එකපාරක් දෙපාරක් මේ වීඩියෝ එක බලන්න. එතකොට නූල ගන්න අනිවාර්යෙන් මේක ඔයාලා දැනගන්න ඕනේ. මේ උඩ ලූපරේ නූල හරියට ඉදිකටුව බහිනකොට ඉදිකටුවට එළියෙන් තමයි නූල වැටෙන්න ඕනේ. ඇතුලෙන් නෙවෙයි. එළියෙන් වැටෙනකොට තමයි දන්වැලක් වගේ ගන්නෙ. ඒක මේ පුට් එක දාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම පුට් එක දාගන්න මේ නිකල් පුට් එක දාන්න එපා. කළු පුට් එක. මගේ මේ මැෂින් එකේ තියෙන කළු පුට් එක ඒක නැති වෙලා ඒ නිසා මම මේ නිකල් පුට් එක දැම්මේ. නිකල් පුට් එකෙන් මහන්න බෑ හරියට පීඩොක් සෙට් එකත් එක්කම පුට් එක හරියට පුට් ප්‍රෙෂර් එක දෙන්නේ නැහැ මේ නිකල් පුට් එකෙන්. ඒක නිසා කළු පුට් එකක් ඔයාලා ගන්න. ඒක මිල වැඩි ටිකක් ඒක තමයි හොඳ එක. මම ඊට පස්සේ දාන්නේ ඒ කළු පුට් එක දාලා මේ නූල බැලන්ස් වෙන විදිය. ඔලොක්කේ ලස්සනට නූල් ටික හරියට මැහිලා යන්න බැලන්ස් කරන විදිය තමයි මම ඔයාලට දාන්නේ. ඒ වීඩියෝ එක තමයි ඊට පස්සේ මම දාන්නේ. ඒකම එකින් එකට මම මේකේ වීඩියෝ පුළුවන් විදියට දාලා ඔලොක්කේ සම්පූර්ණයෙන්ම හදන විදිය මම දානවා. මම නෝමල් මැෂින් එකේ දාලා තිනවා සම්පූර්ණයෙන්ම ඔක්කොම වීඩියෝ. ඒකම 6Z එකේ දාලා තිනවා. ඒකම දැන් මම මේ බේබි ඔලොක් එකේ එකින් එකට සම්පූර්ණයෙන්ම ගලවලා පෙන්වන වීඩියෝ එකකුත් මම දානවා. මෙතනින් මම මේ ආයි පුට් එක පොඩ්ඩක් හදාගත්තේ. මේ පුට් එක හරියන්නේ නැහැ. මේ නිකන් ලිස්සලා වගේ යන්නේ. එතකොට මහන්න අමාරුයි. ඒ නිසා කළු පුට් එකක් තමයි ඔයාලා දාගන්න ඕනේ මැෂින් වල. නිකල් පුට් තියෙනවා නම් ඒක ගෙනියලා කළු පුට් එකක් ඔයාලා ගන්න. එතකොට හොඳට මහන්න පුළුවන්. මේක නිකන් ඇතිලිලා වගේ යන්නේ දෙති සෙට් එකටයි පුට් එකටයි මේ පුට් ප්‍රෙෂර් එක මේක එන්නේ නැහැ. කොහොම ඇඩ්ජස්ට් කරත් හරියන්නේ නැහැ. මම මේ ඇදලා වගේ තමයි මහල වලට පෙන්වන්නේ වීඩියෝ එකේ පෙන්වන්න ඕන නිසා. මේ පුට් එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් මේකේ මම නූල් බැලන්ස් කරලා නැහැ හොඳට මැහෙනවා. මේකේ වුණාට නූල් බැලන්ස් කරලා ඔයාලට හදාගන්න විදිහ මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි මේක මැහෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේකේ වරද තියෙනවා කමෙන්ට් එකක් දාලා මට කියන්න මේක තමයි වෙන්න ඕනි කියලා. මම ඒකට ඒක ඔයාලට කියලා දෙන්නම්. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබලාට සුබ දවසක්.